ආයිබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි අදත් ඔබ හා රැඳී සිටින්නේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්නයි. ඔබ දන්නවා අද වන විට අවුරුදු 70 තිස්සේ වලව් පැලැන්තිය එළවල දමලා ඔබ විසින් ජනතාවාදී ආණ්ඩුව පත් කළා තියෙනවා. ඒ පත් කරපු ආණ්ඩුව මේ වන විට ඒ පාලක පන්තියේ වරප්‍රසාද නැති කර ගනිමින් ජනාධිපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය ඇමති මණ්ඩලය තමන්ගේ වරප්‍රසාද ඉවත් කර ගනිමින් ජනතාව වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළ යොදමින් ජනතා සේවයට අපකැප වෙලා ඉන්න මොහොතක් තමයි මේ මොහොත. අපි දන්නවා පසුගිය දවස්වල විශාල විවසනයක් ලංකාවේ සිදු වුණා. ඒ විවසනයට මුහුණ දෙන්න මේ රටේ ඉන්න මේ ආණ්ඩුව සමත් වුණා. ඒ සියලු දෙනාට වන්දි මුදල් ලබා දෙමින් ඉන්නවා. නිවාස හදන්න පටන් අරගෙන තියෙනවා. මෙන්න මෙවන් මොහොතක අපි දැක්කා අන්න නාමල් රාජපක්ෂ කියනවා අන්න දීපු චෙක්පත් රිටර්න් වෙනවයි කියලා. මොන තරම් වචනද කියන්නේ. අපි දන්නවා රජයේ මුදල් පාස් කරලා තියෙන්නේ ඒ දිස්ත්‍රික් ලේකම්වරු හරහා ඒ ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් යවලා තියෙන්නේ. යම් දෝෂ තිබුණත් ඒවා කඩිනමින් කෙරේවි මුදල් යවලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ මඩ ප්‍රචාර සොයා යන මේ සුන්වුන් විපක්ෂයට දැන් කරගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. ආන්න අපි දන්නවා හිටපු එවනම් විපක්ෂ නායකතුමා පවා මේ රටේ නව අධ්‍යාපන ක්‍රම විවේචනය කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කරමින් කෑකෝ ගහනවා. නමුත් අපි දැක්කා ඊයේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළවන ශ්‍රේණියෙන් පටන් ගත්තා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්. අපි දැක්කා එතුමිය ඉතාමත්ම සතුටින් ඒ කුඩා දරුවන් සමග සතුටු සාමිකයේ යෙදෙමින් ඒ පළමුණු දරුවා ලියාපදිංචි කළා. මේක ඉතාමත්ම මේ රටේ ඓතිහාසික අවස්ථාවක්. මේක බලන් ඉන්න බැරුව අර විපක්ෂයේ ඉන්න හිටපු ඇමතිවරු මේක විවේචනය කළා. අපි දැක්ක ජී.එල්. පීරිස් මැතිතුමා හිටපු ඇමතිවරයෙක්, අධ්‍යාපන ඇමතිවරයෙක්, විදේශ ඇමතිවරයෙක්, බලගතු ඇමතිකම් දරපු මහා උගතෙක්, පණ්ඩිතෙක්. නමුත් එතුමා කියනවා මේ පටන් ගත්තට කෝ අවශ්‍ය පසුබිම පරිසරයේ තියෙනවද, තුණු පන්ති කාමර තියෙනවද, ටැප් තියෙනවද, ඒ පහසුකම් දීලා තියෙනවද කියලා ප්‍රශ්න කරනවා. සැබවින්ම එතුමා කියනවා ඇත්තේ කියලා හිතමු. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතුමා මේ රටේ අවුරුදු ගණනක් ප්‍රබල ඇමතිකම් දැරුවා. ඇයි දෙයනේ ඕක පටන් ගන්න බැරි වුණේ? අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සිටියා. එයාට පටන් ගන්න තිබුණා. නමුත් ඒවා වලදාලා ඒව යටපත් කරලා ඔන්න දැන් කෑ ගහන්න පටන් අරගෙන තියෙනවා. මොකද දැන්ද සිහිය ආවේ අලුත් යුගයක් පටන් ගන්න තියෙන එක නිවැරදි ක්‍රම කියා දෙන්න ආණ්ඩුව දැන්ද සිහියාවේ කියන එක ජනතාව ප්‍රශ්න කරනවා. ඕව තමයි නිකන් දෙබිඩි කතා කියන්නේ. ඔන්න ඔය විදිහටයි වැඩේ තියෙන්නේ. නොයෙකුත් ඇමතිවරු මීට කලින් හිටිය අධ්‍යාපන ඇමතිවරු පවා ඕව විවේචනය කළා. ඒගොල්ලෝ ඉන්න කාලේ ටැබ් දෙනවා කිව්ව දුන්නද ළමයිට ගුරුවරට දෙනවා කිව්ව දුන්න ටැබ් එකක් නැහැ. නිකන් යෝජනා ගියා. නමුත් කෙරුණේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි මේ රටේ හිටපු අධ්‍යාපන ඇමතිවරුන්ගේ ක්‍රියාදාමය. අපි දන්නවා මේ වන විට මේ රටේ මේ නව රැල්ලක්, නව ප්‍රබෝධයක් වෙමින් පවතින මොහොතක තමයි මේ විපක්ෂයට කුණුබක් කියට ගිය විපක්ෂයට දැන් කර කියා ගන්න දෙයක් නැතුව කෑකෝ ගසමින් ඉන්නවා. මේ නව අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාත්මක වුණොත් විපක්ෂය දන්නවා ඒගොල්ලන්ට කවදාවත් බලයට එන්න බැරි බව. මොකද අනාගත පරුව රවට්ටන්න බෑ.
ඒගොල්ලන්ට බොරු කියලා පොඩි දේවල් දීලා රවට්ටන්න බැරි අනාගත පරපුරක් තමයි බිහි වෙන්නේ. ඒ වලව් ක්‍රමය ප්‍රතික්ෂේප කරන නව අධ්‍යාපන රටාව තුළින් දරුවාට තමන්ගේ හැකියාව අනුව රැකියාවක් හොයාගන්න පුළුවන්. හැකියාවට රැකියාවක් තියෙන එක තමයි මේකෙන් කියන්න තියෙන්නේ. ඒක දන්න විපක්ෂය දැන් බය වෙලා ඔන්නෝක තමයි අපට කියන්න තියෙන්නේ. අපි දන්නවා මේ රටේ දැන් නීතිය කියන එක සැමට සමාන කරලා තියෙනවා. අවුරුදු 76ක් තිබුණේ වලව් පැලැන්තට එක නීතියක්, සාමාන්‍ය ජනතාව නීතියක්. සාමාන්‍ය ජනතා නීතිය රැන්ට වුණා. අර වලව් පැලැන්තියේ හිටියේ මේ රට පාලනය කළ ඒ ප්‍රභූ පැලැන්තියට නීතියට ඉහළින් හිටියා. මේ වන විට ප්‍රභූ පැලැන්තියට හොරුන්ට ජාවාරම්කාරයන්ට නීතිය ක්‍රියාත්මකයි. ලංකාවේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයෙකුට පවා ඔන්න දැන් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හිටපු ඇමතිවරුන් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක තමයි දෛවයේ සරදමේ කියන්නේ. කවදාවත් උසා කියන්න නොයන හිටපු ජනාධිපති ප්‍රථම වතාවට උසාවි ඉදිරියට ගියා. ඔන්නෝක තමයි අපට සඳහන් කරන්න වෙන්නේ. මේ නව යුගය ඔන්න හොරකම් වලට එහෙම මධ්‍යම ව්‍යාපාර වලට ඉඩ දෙන්නේ නැහැ මේ අනුර කුමාර දිසානාගේ ආණ්ඩුව. ඒව සියල්ලක්ම පරදවලා මේ රටේ සාමය සාධාරණ සමාජයක් හදන බව තමයි අපට පෙනෙන්නේ. ඒ වගේම තවත් විශේෂ කරුණක් අපට කියන්න තියෙනවා. මොකක්ද ඒ කරුණ? අපි දන්නවා අර දෙමළ ජනතාවගේ වතුකම්කරු ජනතාවට 1750 දීමේ වැඩපිළිවෙල සඳහා රජය සහ ඒ වතු සමාගම් අතර ගිවිසුමක් එළඹිලා තියෙනවා. රජයෙන් දෙන මුදල් ලබා දීලා ඒගොල්ලන්ට රුපියල් 1750ක වැටුපක් ලබා දීමේ මේ වැඩ ආරම්භ කළා තියෙනවා. අද ඒ දෙමළ ජනතාව මොනවා හරි දෙයක් බඩ පුරා කාලා එදා රොටි ගෙඩියයි කහට එකයි බිව්වය මේ වන මින් ඉදිරියට හොඳට පෝක්ෂදාය ආහාර වෙලා කාලා තමුදුන් මේ රටේ පුරවැසියෝ විදියට ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. අන්න නව යුගයක පෙර නිමිත්ත මේව බලන්න බැරි ඉන්න හිටපු විපක්ෂයේ മന്ത്രിවරු ඇමතිවරු සහ විපක්ෂයේ අය ඕකත් විවේචනය කළා. ඔහොම කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කළා. කොහේදීද පාර්ලිමේන්තුව සහ පිටදී. නමුත් ඒවා ජයගෙන අද දෙමළ ජනතාවට ඒ අයිතිවාසිකම් ලැබෙන සුබ සිහිනය මෑතකම සිහිනේ සඵල වෙන අවස්ථාවක් තමයි මේක. ඒ වගේම අපි දන්නවා මේ වන විට අර වෛද්‍ය වර්ජනයක් තියෙනවා. ඒ ඊටාම සුළු පිරිසක් ආණ්ඩු විරෝධී වෛද්‍ය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ඒගොල්ලෝ පවසන්නේ. නමුත් ලෙඩ්ඩු බිල්ලට දීලා ඔය කරන වැඩ වර්ජන මේ වන විට සමස්ත ජනතාවගේම අන්න ජනතාව විසින් ඒක දැන් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒකට විරෝධය පාලා තියෙනවා. ඒගොල්ලෝ ජනතාව කියන්නේ මෙච්චර සුඛෝභෝගී ජීවිත ගතන මෙච්චර ඉහළ සමාජයේ ඉන්න වෛද්‍යවරු ජනතා මුදලින් ගෙනගෙන ජනතා මුදලින් ඒ ඉහළ වැටුප් තලයක් ගන්න ඒ අයට බැරිද මේ ලෙඩුන්ට ඒ බෙහෙත් ටික දීලා ඒ ජනතාව සේවය ඉෂ්ට කරන්න. අනිත් එක මේ මොහොතේ ඉතාමත්ම ලංකාවේ අරුබුද තියෙන මොහොතක්නේ. ඒ කියන්නේ ජනතාවට දැන් මේ අනාථ ජනතාව ඉන්නෝ ඒව කෑම ටික දෙන්න තියෙන නිවාස හදලා තියෙන ඒවත් කල්පනා කරන්නේ නැති මනුස්සකමක් දන්නේ නැති ඒ වෛද්‍යවරුන්ට කෙසේ වෙතත් ඒක මේ වන විට මහා ජන විරෝධය වැඩි වෙමින් පවතිනවා. ඒගොල්ලෝ කවදාවත් මං හිතන්නේ ආණ්ඩුවත් කෙලින්ම ඉන්නවා. මේක අසාධාරණ ඉල්ලීම් ඉදිරියේ රජයේ කෙලින් ඉන්න බවක් තමයි අපට පැහැදිලි වෙන්නේ. හොඳයි බලමු මේවයි තත්ත්වයේ ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා. මේව හොඳට ජනතාව විසින් අවබෝධ කරගෙන ඉන්නේ. අපි දන්නෝ මේ රජයේ විසින්
ජනතාවට සුබ අනාගතයක් ඉෂ්ට කරන්න, සුබ වර්තමාන ඉෂ්ට කරන්න දඟලන මොහොතක් තමයි මේ මොහොත. එහෙමනම් ජනතාවනි, ඔබත් අපත් සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා සිටිමු මේ නව යුගය දිහා. ඔබ සැමට සුබ දවසක්.